මුස්ලිම් පිරිමි ළමයා. මං අනයාගේ වෙඩින් එකටත් යනවා. දන්නවද? මං ගියා මට ඉන්වයිට් කරනවා. අවුරුදු 7කට මගේ පස්සෙන් එනවා ආස්කවුට් කරනවා. මං කැමති වෙන්නේ නැහැ. එයාට කරන්න එයා මගේ කැමැත්ත ගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම මං හිතන්නේ කරා. මං ඉස්සරහට අවිලා අත කපාගෙන තියෙනවා. මෙහෙම. මම කන්ෆියුස් මට එපා කියන්නත් බෑ. මට තරහත් එක්ක ඇයි මේ මනුස්ස මෙච්චර මෙහෙම හැසිරෙන්නේ කියලා. යාළුවා ඇවිල්ලා තමයි ඒව කන්ට්‍රෝල් කරන්නේ. පෙති බීලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ ආදරේ මට තේරෙන්නේ මට තේරුම් ගන්න අමාරුයි එයාගේ ආදරේ. මං කොහොම හරි වෙඩින් එකට යනවා එයාගේ. ඒ ගියන් පස්සෙත් මල් ළඟට ඇවිල්ලා කිව්වේ මේ ඔයා කැමති වුණා නම් මං ඉතින් අද ඔයාවනේ බඳින්නේ කියලා කිව්වේ. වෙඩින් එක වෙලාවේ. ඔව් මට එතකොටත් මං කයි. යම් වීඩියෝ එකකුත් වයිරල් වුණානේ. ඒක දැකලත් එයා මට මැසේජ් එකක් දැම්මා මේ මං ගැන නේද කියන්නේ කියලා. මං කිව්වා ඔයා ගැන කියනවා නම් ඔයාලට මොකද හිතෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ එයා කිව්වා මං තරම් ඒ කාලේ වට ආදරය කරපු කෙනෙක් හිටියේ නෑනේ කියලා කිව්වා. ඒකට ඒක දුක හිතෙනවා. ලේවලිනුත් ලියම කියලා. ඔව් ලේවලිනුත් මේ ලේවලින් සෑහෙන දේවල් කරලා තියෙනවා එයා. ඒ කියන්නේ මං ඉස්සරහව යත්ත කපා ගන්න එක පවා. ඒ කියන්නේ ඒවා බොරු කියලා හිතන්න අමාරුයි දැන්. මම හිතුවෙත් මම කිව්වා මේව නම් මේ අර මේ මොනවා හරි තින්ත හරි නැත්තම් මధుරෙක් මරලා හරි කුකුලෙක් හරි මරලා ලියපු දේවල් නේ කියලා කිව්වා. නෑ ඒවා කියන්නේ ඒවා ඇත්ත කියන ඒවට සාක්ෂි තියෙනවා. ගාවට ඇවිල්ලා අතක් කපා ගන්න පුළුවන් මිනිස්සෙක් ඉතින්. ලෙටර් එකක් ලියන එක නතින්නේ යාට. මේ ඉතින් ඒ අයියා ලෙටර් එකක් ලියලා තිබ්බා මේ ලේවලි.